අද අපි බලමු මේ මම කතා කරන විදිහට සිංහලෙන් කොහොමද ටයිප් කරපු වචන ටිකක් වොයිස් එකකඩක් විදිහට හදාගන්න කියලා. මේක ගොඩක් ලේසි ක්‍රමයක්. සුබ දවසක් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ කොහොමද වීඩියෝ එක පටන් ගත්තේ ඔයාලට ඇහුණ විදිහට AI වොයිස් එකක් හදාගන්න කියලා. මේ වැඩේ ඔයාලට ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ඕන ඩිවයිස් එකකින් හදාගන්න පුළුවන්. මේක ඇත්තටම 100% නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. ගොඩක් අය ගාව තියෙන ෆෝන් එක නිසා මම මේක ෆෝන් එකකින් කරන වීඩියෝ ඔයාලට කරලා පෙන්නන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. වෙබ් බ්‍රවුසර් එක Google එකට ගිහින් අපි ඉස්සෙල්ලාම ටයිප් කරගන්න ඕනේ OpenAI FM කියලා. මේ විදිහට ටයිප් කරගත්තාට පස්සේ මේ උඩම තියෙන වෙබ්සයිට් එකට යන්න ඕනේ. මෙන්න මේ විදිහට OpenAI.fm කියලා තියෙන සයිට් එකට තමයි අපි යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ කොහොමද සිංහල වොයිස් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. දැන් මගේ ෆෝන් එකේ තියෙන ටෙස්ට් එකක් මම ඉස්සෙල්ලාම කොපි කරගන්නවා. මේ කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මේ සයිට් එකේ තියෙනවා මෙන්න මෙතන ස්ක්‍රිප්ට් කියලා එකක්. මේ ස්ක්‍රිප්ට් කියලා තියෙන එකේ දැනට තියෙන ටෙස්ට් එක මකලා අපි දැන් කොපි කරගත්ත ටෙස්ට් එක පේස්ට් කරගන්න ඕනේ. නැත්තම් ඔයාට ඕනි දෙයක් මෙතන සිංහල අකුරෙන් ටයිප් කරගන්නත් පුළුවන්. ඔයාලා කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරපු ගමන් සමහර විට සමහර සිංහල අකුරු මෙතන වෙනස් වෙලා තියෙන්න පුළුවන්. අපි මෙතන ඒක හදා ගන්න ඕනේ. මෙතන අපි කියලා තියෙන එක අපු කියලා තමයි වැදිලා තියෙන්නේ. අපි ඒක ආයෙත් සිංහලෙන් ලස්සන ටයිප් කරගෙන නිවැරදිව හදා ගන්න ඕනේ. ඔයාලා කොපි කරගෙන ඇවිල්ලා පේස්ට් කරනවා නම් මේක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ මෙන්න මේ උඩින් තියෙනවා එක එක වොයිස් වර්ග අපිට මේ එක එක වොයිස් වර්ග දාලා අපේ සද්ද වෙනස් කරගන්න පුළුවන්. මම දැනට මේ තියෙන එකක් ගන්නම්. ඊට පස්සේ මෙතනින් කැමති වයිබ් එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන මේ තැඹිලි පාට බටන් එක ඔබලා අපි ප්ලේ කරලා බලමු ජෙනරේට් කරගත්ත සවුන්ඩ් එක කොහොමද කියලා. අද අපි බලමු මේ මම කතා කරන විදිහට සිංහලෙන් කොහොමද ටයිප් කරපු වචන ටිකක් වොයිස් එකක් විදිහට හදාගන්න කියලා. මේක ගොඩක් ලේසි ක්‍රමයක්. ඕනිම කෙනෙක්ට Tamanට මේක කරන්න පුළුවන්. දැන් අපි උඩ තියෙන අනිත් වොයිස් ටිකත් try කරලා බලමු. අද අපි බලමු මේ මම කතා කරන විදිහට සිංහලෙන් කොහොමද ටයිප් කරපු වචන ටිකක් වොයිස් එකකඩක් විදිහට හදාගන්න කියලා. මේක ගොඩක් ලේසි ක්‍රමයක්. ඕනිම කෙනෙක්ට Tamanට මේක කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අපිට ලේසියෙන්ම සිංහලෙන් වොයිස් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට වීඩියෝ එක බලුවට. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.